අද ඔයාලට කියලා දෙනවා මේ දවස්වල සෝෂල් මීඩියා වල ගොඩක් වයිරල් ෆොටෝ එකක් වෙන මෙන්න මේ වගේ ෆොටෝස් හදන විදිය. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. ඉතින් මේකට මුලින්ම ඔයාලට ඕන කරනවා chat GPT app එක. app එක ඕපන් කරගෙන පහළ තියෙන ප්ලස් මාක් එකට යන්න තමයි පළවෙනි පියවර විදියට තියෙන්නේ. ප්ලස් මාක් එකට ගියාට පස්සේ ඔයාගේ කැමරාව හරි එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ ගැලරි එකේ තියෙන ෆොටෝ එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න. ඇඩ් කරගත්තට පස්සේ මම මෙන්න මේ දෙන ප්‍රොම්ප්ට් එක මෙතෙන්ට දෙන්න ඕන. මම මේ ප්‍රොම්ප්ට් එක ඔයාලට වීඩියෝ එක අවසානයේදී ලබා දෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී භාවිතා කරන මෙන්න මේ ෆොටෝ එක AI භාවිතා කරලා නිර්මාණය කරගන්නපු ඉමේජ් එකක්. මේක සැබෑ කාන්තාවකගේ රූපයක් නෙමෙයි. ඉතින් මම මෙන්න මේ විදිහට මේක අරගෙන මෙතන සිලෙක්ට් කරගෙන ඉවර වෙලා ප්‍රොම්ප්ට් එක දීලා ඊළඟට මෙන්න මේ පහලින් තියෙන සුදු පාට ඉතලේ ටච් කරන්න තමයි තියෙන්නේ. ඉතින් පුංචි වෙලාවක් ගියාට පස්සේ අපිට chat GPT එක විසින් මෙන්න මේ විදිහට මේ ඉමේජ් එක ක්‍රියේට් කරන ගමන් තමයි තියෙන්නේ. අපි බලමු මේක කොයි විදිහටද මෙයා ඉමේජ් එක අපිට ක්‍රියේට් කරලා දෙන්නේ කියලා. ඉතින් හරි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපිට chat GPT එකෙන් අලුත්ම ෆොටෝ එක නිර්මාණය කරලා දුන්නු විදිය. මම උදාහරණයක් විදිහට ගනිපු AI භාවිතා කරලා නිර්මාණය කරපු මෙන්න මේ ෆොටෝ එකට 2000 වර්ෂයේ සහ 2006 වර්ෂයේ මෙන්න මේ වගේ ඉමේජ් ෆොටෝස් දෙකක් රූප දෙකක් නිර්මාණය කරලා දීලා තියෙනවා වෙන වෙනම. ඉතින් මේ දවස්වල ගොඩක් Facebook එකේ මේක වයිරල් වෙලා තියෙන ෆොටෝ එකක්. ඔයාටත් පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේකේ ප්‍රොම්ප්ට් එක ඒක කොපි කරලා අරගෙන chat GPT app එක හරහා ඔයාට පුළුවන් මේක හදාගන්න. ඉතින් try කරලා බලන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාන්න. සුබ දවසක් හැමෝටම.